මම මේ ඉන්නේ මාරවිල හොස්පිටල් එක ඉස්සරහා. මේ තියෙන්නේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය. මෙතන තියෙනවා සුපර් මාකට්, ඒ වගේම ෆාමසි, ප්‍රෙසෙඩ් මේ දේවල් මෙතන තමයි. මම පෙන්වන්න හදන්නේ විකුණන්න හදන නිවසට මෙන්න මේ පාරේ හරියටම කිලෝමීටර් 1ක් තියෙනවා මුහුදට. එතකොට මේ විකුණන්න හදන මේ නිවසට හරියටම මීටර් 900ක් වගේ තමයි මේ පාරේ යන්න තියෙන්නේ. ඉතින් සියලුම පහසුකම් මෙතන තියෙනවා. හරියටම බීච් එකට තියෙන්නේ කිලෝමීටර් 1යි මෙතන ඉඳලා. ඉතින් බීච් එකේ ඉඳලා මීටර් 300කට මෙහෙන් තමයි මේ පර්චේස් 30ක මේ ගේ කුත්තක මේ ඉඩම විකුණන්න තියෙන්නේ. මම දැන් ඉතින් මෙතන තමයි බීච් එක. මාරවිල හොස්පිටල් එකට මෙතන ඉඳලා හරියටම කිලෝමීටරයක් තියෙනවා. ඉතින් මේ පැත්තට ගත්තොත් හලාවතට කිලෝමීටර 25ක් තියෙනවා. එතකොට මේ පැත්තට මේගමු කොළඹ යනවා නම් මේ කාපට් පාර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බෝට්ටු තොටුපොළ තියෙනවා. ෆ්‍රෙෂ් මාළු මේ ගන්න ඕන නම් උදේ 7:00 වෙනකොට මේ සියලුම බෝට්ටු මෙතනට ගෙනල්ලා පාක් කරනවා. මාළු ගන්නත් හරි ලේසි. ඒ වගේම මම මේ පෙන්වන්න හදන නිවසට මෙතන ඉඳලා තියෙන්නේ මීටර් 300ක් වගේ දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ පාරේ මීටර් 300යි තියෙන්නේ හරියටම මේ නිවසට. ඉතින් මේ නිවස පර්චේස් 30ක් කන්ද වගේ තියෙන්නේ. සුනාමියක් ආවත් යන්නේ නැහැ. ඒ තරම් උස් මට්ටමක තමයි මේ ඉඩම් පිහිටලා තියෙන්නේ. අතම සුන්දර හරිම ලස්සන ප්‍රදේශයක්. සුදු ජාතිකයෝ මේ පැත්තේ ගොඩාක් ගැවසෙනවා. රෙස්ටෝරන්ට් තියෙනවා, ඒ වගේම හොටෙල්ස් තියෙනවා. ඉතින් මේ නිවස පෙන්වන්න හදන මේ නිවස රෙස්ටෝරන්ට් එකක් වගේ දාන්න එහෙම බලාපොරොත්තු ඉන්න කෙනෙකුට නම් ගොඩාක්ම ගැලපෙනවා කියලා මම විශ්වාස කරනවා. මට මේක දැනෙනවා. ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ඉඩමක් තමයි ඒ වගේ කෙනෙකුට. හරි ලස්සන තැනක් ඉතින්. ඒ නිවසේ වටිනාකම කියන්නේ ලක්ෂ 265ක්. ඒ ලක්ෂ 265ට ලක්ෂ 20ක සෝලාර් පැනල් එකක් සවි කරලා තියෙනවා. ඒ වගේම CCTV කැමරා 6ක් සවි කරලා තියෙනවා. මේක තමයි නිවස. මේ පොඩි ගේට්ටුව තමයි මෙතන මේ තියෙන්නේ. මෙතන මේ තියෙන ලොකු ගේට්ටුව. CCTV කැමරා තියෙනවා 6ක් විතර. ගේට්ටු දෙකටම කැමරා සවි කරලා තියෙනවා. තමයි මේ විකුණන්න තියෙන ඉඩමේ ඇතුළ පැත්ත. මේකේ තියෙනවා මේ පැණි දොඩම් හැම පළතුරක්ම හදලා තියෙනවා. පළතුරු වර්ග 16ක් විතර මේ ඉඩමේ හදලා තියෙනවා. පොල් ගස් 4ක් තියෙනවා. ඔය ගස් ලැබු හිටන් තියෙනවා. කරපිංචා පැලේ පවා මේ ඉඩමේ තියෙනවා. ඉතින් මෙතන ඉඳලා මේ උඩ තට්ටුවට මුහුද පේනවා. ඉතින් හරිම ලස්සනයි මේ හවසට එහෙම ඉතින්. මෙතන පර්චේස් 30ක ප්‍රමාණයක්. ඉතින් ඔය ඇම්බ්‍රෙල්ලා හිටන් හදලා තියෙන්නේ. පලි පෙර තියෙනවා. මේ තමයි මේ ඉඩමේ එළිය පැත්ත. ඔක්කොම අඹ හිටන් තියෙනවා. අල්ෆොන්සෝ අඹ තියෙනවා, විලාට් තියෙනවා. කරත්ත කොළඹන් අඹ තියෙනවා, පොල් ගස් 4ක් තියෙනවා, කාමරංගා හැම පළතුරක්ම මේකේ හදලා තියෙනවා. ඉතින් හරිම ගන්න කෙනාට ඉතින් කිසිම දෙයක් හදන්න නැහැ. මේ නිවසේ විශාල බෙඩ්රූම් දෙකක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් බාත්රූම් තියෙනවා. එළියේ බාත්රූම් එකක් තියෙනවා.
උඩ කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේ මේ වහලෙට තමයි අපි සෝලාර් පැනල් එක සවි කරලා තියෙන්නේ. ඒක ලක්ෂ 20ක සෝලාර් පැනල් එකක් අපි සවි කරලා තියෙන්නේ. ඒක අවුරුදු 25ක් වොරන්ටි තියෙනවා. ලයිට් බිලක් අපිට කවදාවත් එන්නේ නැහැ. අපිට විදුලි මණ්ඩලයෙන් අපිට සල්ලි එනවා අපේ account එකට. ඒ සිස්ටම් තමයි අපි සවි කරලා තියෙන්නේ. ෆැන්ට්‍රියයි ඩයිනින් රූම් එක ඒ වගේම ලිවින් ඒරියා ඒ සේරම එකට තියෙන විදිහට තමයි මේ ගේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ ශාලේ මේක තව බෙඩ්රූම් එකක්. මේකෙත් අඩි 20ක් 20යි 17ක් වගේ මේ විශාල රූම් එකක්. මේකෙත් බෙඩ්රූම් දෙකක් වගේ දාන්න පුළුවන් තව ඉඩ තියෙනවා.